මේ තියෙන සීමා සහිත ලංකා විදුලි සමාගමේ තියෙන රැකියා බැරතු කිහිපයක්. ඉතින් පළවෙනි එක තමයි විදුලි කාර්මික දෙවන ශ්‍රේණිය සඳහා ගන්නවලු වන්න අධ්‍යාපන සුසුකම් විදිහට විදුලි පද්ධති ස්ථාපනයක් හෝ වෙනත් අදාළ ශාස්ත්‍රයේ වසර දෙකක ඩිප්ලෝමාවක් හෝ විදුලි ස්ථාපනය පිළිබඳ වසරක සහතික පත්‍ර පාඨමාලාවක් සහ විශේෂ පුහුණු ඇගයීමකදී ඇගයීමට ලක් කරන අදාළ පුහුණුවක් සහිත වසර 5ක සම්ප්‍රේෂණ මාර්ග පළපුරුද්දක් වාට තියෙන්න ඕන. මේකට අයදුම් කරන්න නම් වෘත්තනක පළපුරුද්දක් වාට තියෙන්න ඕන. සජීවී රහන් සහ නඩත්තු විදුලි සම්ප්‍රේෂණ කුල සිදුවීම් විදිහට නැදීම සහ පොළ ස්ථාපනයේ සම්බන්ධ. ඒ වගේම වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕන. ඊට පස්සේ තියෙන විදුලි කාර්මික පළවන ශ්‍රේණිය සම්බන්ධයෙන් ඉතින් මේකට අධ්‍යාපන සුසුකම් විතර විදුලි පද්ධති ස්ථාපනයක් හෝ වෙන අදාළ ශාස්ත්‍රික වසර දෙකක ඩිප්ලෝමාවක් එක්ක අර මම කලින් කිව්ව සාතිකයේම තියෙන්න ඕන වසර 8ක පළපුරුද්දක් වාට තියෙන්න ඕන වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕන කියලාත් කියනවා. ඉතින් වාට කැමැත්තක් තියෙනවා මේක 2025 7 වෙනි මාසේ 9 වෙනිදාට කලින් මේකට අයදුම් කරන්න ඕන. වාට වාගේ ජීවදත්ත පත්‍රිකාවක් එක්ක සහතික පිටපත්යක් වාට අනිවාර්යයෙන්ම වාගේ ලිපිනේ දුරකථන නිර්දේශ දෙන්නෙක්ගේ නමත් එක්කම අනිවාර්යෙන්ම යවන්න බලන්න. ඔයාගේ වම් කෙළවරේ දානවා යවන තනතුර මොකක්ද කියලා මෙන්න මේ කියන ලියාපදිංචි තැපෑලෙන් යවන්න. ඊට අමතරව තියෙනවා මෙන්න මේ පරිපාලන විධායක තනතුරකුත් තියෙනවා මේකේ. ඉතින් මේකට අයදුම් කරන්න නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත මානව සම්පත් කළමනාකරණයේ ව්‍යාපාර පරිපාලනයේ නීතියේ ව්‍යාපාර අධ්‍යයන රාජ්‍ය පරිපාලනය පිළිබඳ ප්‍රථම උපාධියක් තියෙන්න ඕනේ. ඒ වගේමයි සේවක සංඛ්‍යාව 100කට වඩා වැඩි ව්‍යාපාර ආයතනයක මානව සම්පත් කළමනාකරණ ශාස්ත්‍රයේ විධායක මට්ටමේ තනතුරක වසර 5ක සුසුකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වාට පිළිගත් විශ්වවිද්‍යාලයෙන් පිළිබඳ ප්‍රථම උපාධිය පිළිගත් වෘත්ති ආයතනයකින් ලබාගත් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය සුසුකමක් එක්කවාට MBA එකක් තියෙන්න ඕනේ. ඒ වගේමයි වසර 3ක සේවකයෝ 100ට වඩා වැඩි තැනක වැඩ කරලා තියෙන්න ඕන. ඉතින් මේකට දැසුසු ජූලි 9 වෙනිදා වයස අවුරුදු 35ට වඩා අඩු නම් වාට අයදුම් කරන්න පුළුවන්. මෙන්න මේ කියන ලිපිනේට වාට වාගේ අයදුම්පත යොමු කරන්න වාට කැමැත්තක් තියෙනවා. ඉතින් මේකට ඉතින් ඇයිසර කම්බු